ඔබ දවසක් ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි ඔන්ලයින් වතුර බිලකට පේ කරන්න කියලා. මෙතනදී ඔයාගේ බැංකු කාඩ් පත පාවිච්චි කරන්න වෙනවා. මෙතනදී ඔයා වෙනදට සිදු කරන්නේ ලයිට් බිල් ගෙවන තැනකට ගිහිල්ලා එක්ක වතුර බිලක් ගෙවන තැනකට ගිහිල්ලා එතෙන්ට සල්ලි දීලා ලයිට් බිල් හරි වතුර බිල් හරි ගෙවන එක. මෙතනදී ඔයාට රුපියල් 30ක් වැඩිපුර දෙන්න වෙනවා ලයිට් බිල් හරි වතුර බිල් හරි ගෙවන්න. මෙතනදී ඔයා ඔන්ලයින් එකේ ජල බිල් පත ගෙවද්දි ඔයාට ඒ වගේ රුපියල් 30ක් කැපෙන්නේ නැහැ. ඔයාට ගෙවිය යුතු ගාණ විතරයි ඔයාගේ බැංකු ගිණුමෙන් කැපෙන්නේ. ඉතින් මේක හරි වාසිදායකයි. මෙතනදී ඔයාගේ ෆෝන් එක මුලින්ම අතට අරගෙන ෆෝන් එකේ Google Chrome එක ඔන් කරගන්න ඕනේ. මම දැන් මගේ ෆෝන් එකේ Google Chrome එකට යනවා. Google Chrome එකට ගිහිල්ලා එතන සර්ච් කරනවා water bill payment කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට උඩින්ම වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන් online payments කියලා. අන්න ඒකට උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ජල බිල්පත් ගෙවන වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකට අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන පෙන්නලා තියෙනවා account number කියලා. ඒතර ඔයාගේ ජල බිල්පතේ account number එක ලබා දෙන්න ඕනේ. දැන් අපි මෙතන account number එක ලබා දෙමු. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මම අපේ ගෙදර ජල බිල් පතේ account number එක මෙතෙන්ට type කරලා ලබා දෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් online හරහා මෙහෙම ජල බිල් පතක් ගෙවීමේ වාසියක් වන්නේ ඔයාගේ අර වැඩිපුර රුපියල් 30 කැපෙන එක ඉතුරු වෙනවා. ඒ වගේම ඔයාට වැඩි කාලයක් වැය වෙන්නේ නැහැ මේ වැඩේට. ඒ වගේම හරිම පහසුයි. ඉතින් මේ online payment සිදු කරන එක හරිම ලේසි. ඉතින් මේ විදිහට ඔයාගේ ජල බිල් පතේ account number එක ලබා දුන්නට පස්සේ දකුණු අත පැත්තෙන් පේන්න තියෙනවා නිල් පාටට icon එකක්. අන්නේ icon එකට ටච් කරන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් proceed කියලා නිල් පාටින් icon එකක් පෙන්ලා තියෙනවා. අන්නේ icon එකට ටච් කරන්න ඕනේ. ඊට උඩින් තියෙනවා bill payment කියන එකට ටික් එක වැටලාද කියලා බලන්නත් ඕනේ. දැන් අපි proceed කියලා තියෙන නිල් පාට icon එකට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවත වතාවක් ඔයාගේ account number එක enter කරන්න ඇවිල්ලා තියෙනවා මේ පොඩි බාර් එකක්. ඒ වගේම ඊතර ඔයාගේ account number එක enter කරාට පස්සේ ඔයාගේ ගෙවන්න ඕනේ ජල බිල් පතේ ප්‍රමාණය. ඒ කියන්නේ ඔයා ගෙවන්න ඕනේ මුදල මෙතන පෙන්눔 කරනවා. මම දැන් පෙන්නන්නම් මෙතන account number එක enter කරලා මගේ ජල බිල් පතේ තියෙන. එතකොට මගේ ජල බිල් පතේ සියලුම විස්තර මෙතන පෙන්නනවා. දැන් ඔයාට මේ පේන්න තියෙන කොටුව ඇතුලේ නැවත වතාවක් ඔයාගේ ජල බිල් පතේ account number එක enter කරන්න ඕන හරියටම. මෙතෙන්ට ඔයාගේ account number එක ඒ කියන්නේ ජල බිල් පතේ account number එක නිවැරදිව ලබා දුන්නාම ඔයාගේ ජල බිල් පතේ සියලුම තොරතුරු ඔටෝමැටිකලි නිවැරදිව පෙන්නනවා. මෙතන පෙන්නලා තියෙනවා මගේ ජල බිල් පතේ නම, ඊට පස්සේ මගේ ගෙදර ඇඩ්‍රස් එක, ඊට පස්සේ මම ගෙවිය යුතු මුදල, මේ සියරම මෙතන විස්තර හැටියට පෙන්නලා තියෙනවා. contact number කියලා තියෙනවා හිස්තනක්. අන්නේ හිස්තනේ ඔයාගේ දුරකථන අංකය ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා email address කියලා තියෙනවා. අන්න එතර ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්න ඕනේ. දැන් ඔයා මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාගේ account number එකයි ඊමේල් ඇඩ්‍රස් එකයි ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන පෙන්නලා තියෙනවා Visa Mastercard කියලා icon එකක්. අන්න icon එක උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අලුත්ම අතුරු මුහුණතක්. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් pay now කියලා icon එකක් තියෙනවා. අන්න icon එකට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තවත් ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අතුරු මුහුණතක්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාටින් පෙන්නලා තියෙනවා proceed කියලා බටන් එකක්. අන්නේ බටන් එක උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නව අතුරු මුහුණතක් ඕපන් වෙනවා. මෙතනදී මේ අතුරු මුහුණතේ කරන්න තියෙන්නේ ඔයාගේ මාස්ටර් කාඩ් එකේ හෝ වීසා කාඩ් එකේ account number එක මුලින්ම ලබා දෙන්න ඕනේ මේ කාඩ් නම්බර් කියන තීරුවේ.
ඊට පස්සේ ඔයාගේ කාඩ් එකේ එක්ස්පයර් වෙන මාසය අවුරුද්ද පිටවලින් ලබා දෙන්න ඕනේ ඊළඟ තීරු දෙකේ. ඊට පස්සේ මේ කාඩ් එකේ අයිතිකාරයාගේ නම කාඩ් හෝල්ඩර් නේම් කියන තැන ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ සිකියුරිටි කෝඩ් කියලා පොඩි කොටුවක්. අන්නේ කොටුවට ලබා දෙන්න ඕනේ ඔයාගේ කාඩ් එකේ පිටිපස්සේ හැරෙව්වහම තියෙනවා පොඩි අංක 3ක්. අන්නේ අංක 3 එතෙන්ට ලබා දෙන්න ඕනේ. මෙතන ඔයාලට පල්ලෙහාම බලා ගන්න පුළුවන් ඔයා ගෙවන්න ඕනේ මුදල් ප්‍රමාණය මෙතන පල්ලෙහාම පෙන්ලා දීලා තියෙනවා 2500 කියලා මම නම් දීලා තියෙන්නේ. දැන් ඔයාට වීඩියෝ එකේ පේන විදිහට ඔයාගේ account number ලබා දීලා ඊට පස්සේ ඔයාගේ කාඩ් එක expire වෙන දිනය අවුරුද්ද ලබා දීලා ඊට පස්සේ කාඩ් හෝල්ඩර් කියන එක්කෙනාගේ නම ලබා දීලා ඊට පස්සේ ඔයාගේ කාඩ් එක පිටිපස්සේ තියෙන සිකියුරිටි කෝඩ් එක මේ පෙන්ලා තියෙන විදිහට ලබා දීලා ඊට පස්සේ මෙතන මේ කොළ පාටින් තියෙනවා pay now කියලා බටන් එකක්. අන්නේ බටන් එක උඩ ටච් කරන්න ඕනේ. ටච් කරාට පස්සේ ඔයාට ඔයා ඇතුළත් කරපු ෆෝන් නම්බරයට ඔයාගේ බැංකුවෙන් OTP කෝඩ් එකක් එනවා. ඒ OTP කෝඩ් එක ලබා දෙන්න නැවත අතුරු මුහුණක් ඕපන් වෙනවා. ඒ අතුරු මුහුණත ඕපන් වුණාම අර බැංකුවෙන් එවන OTP කෝඩ් එක ඔයා ලබා දීලා done කියන බටන් එක උඩ ටච් කරාම ඔයාට ඊළඟට අතුරු මුහුණක් ඕපන් වෙලා පෙන්නනවා ඔයාගේ පේමන්ට් එක සිද්ධ වුණා කියලා. ඔයා නිවැරදිව පේමන්ට් එක සිද්ධ කරා නම් ඊළඟට ඔයාට මේ වගේ අතුරු මුහුණක් බලා ගන්න පුළුවන්. මේ අතුරු මුහුණේ තියෙනවා print කියලා icon එකක්. අන්න icon එක උඩ ටච් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයා මේ online payment එක කරපු bill එක ඔයාගේ phone එකට ෆොටෝ එකක් විදිහට save කරගන්න. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් හොඳ දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like කරන්න, share කරන්න, comment කරන්න. එතකොට අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් යාළුවනි ඕගොල්ලන්ට සුබ දවසක්. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.